පිටි, සීනි, බිත්තර, ඇස්ට්‍රා. බිත්තර 4 කඩාගෙන මේ විදිහට භාජනයකට දාගන්න ඕන මුලින්ම. එකින් එක බිත්තරේ කඩාගෙන වෙන වෙනම අනිත් බිත්තර මිශ්‍රණය තියෙන එකට දාගන්නවා නම් හොඳයි. මොකද එතකොට එකක් හරි නරක් වෙලා තිබුණොත් ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඊට පස්සේ විනාඩි 10ක් විතර මම මේ බිත්තර ටික හොඳට බීට් කරගන්නවා. ඊට පස්සේ මම මේකට සීනි ටික එකතු කරලා ආයෙමත් විනාඩි 10ක් විතර හොඳට බීට් කරගන්නවා. ඉස්සෙල්ලා වගේම පිටි ටිකත් එකතු කරලා ආයෙත් මේ ටික හොඳට මික්ස් කරගන්නවා. ඊට පස්සේ මම මේකට ඇස්ට්‍රා ටිකත් එකතු කරගන්නවා. ඇස්ට්‍රා ටික මෙල්ට් වුණාට පස්සේ ගත්තා නම් ලේසි. මොකද එතකොට මික්ස් කරගන්න ලේසි. බේකින් පවුඩර් හැන්දකුත් එකතු කරලා ඒ ටිකත් හොඳට මේකට මික්ස් කරගන්න. ඊට පස්සේ මේකට දෙහි බින්දු කීපයකුත් එකතු කරගන්න ඕනි. එතකොට අර බිත්තරවල තියෙන අමුතු සුවඳ අමුතු රසය වගේ එක නැති වෙලා යනවා. ඊට පස්සේ මම මේ වගේ කේක් තැටියක් අරගෙන ඒකට කොලයක් දාලා කේක්ස් මික්ස් එක ටික ටික මේකට දාගන්නවා. මේක නම් මේ කේක් එක පොඩ්ඩක් ලස්සන කරගන්න මම කරන පොඩි අමතර වැඩක්. ඔයාලත් කැමති නම් මේ වගේ පොඩි ලස්සන ආර්ට් එකක් දාගන්න පුළුවන්. දැන් මම කේක් මික්ස් එක හදලා ඉවරයි. දැන් මේක එයාර් ෆ්‍රයර් එකට දාලා බේක් කරගන්න තමයි තියෙන්නේ. ඉතින් මම සාමාන්‍යයෙන් බටර් කේක් එකක් හදනකොට මේ විදිහට තමයි හදන්නේ. එතකොට මේ තමයි මේ වීඩියෝ එකේ part 1. part 2 එක ඕනනම් කමෙන්ට් එකක් දාන්න.